hiring an expert එදිනෙදා ජීවිතේදී අපි පාවිච්චි කරන හැබැයි ඉන්වෙස්ට් වලට විතරක් අපි පාවිච්චි නොකරන මේ hiring expert concept එක අපි පොඩ්ඩක් අද ගැඹුරින් කතා කරමු. ඔයා හිතන්න ඔයාට අසනීපයක් වුණාම ඔයා යන්නේ හොඳම ડોක්ටර් ගාවට ගිහලා හොඳම බෙහෙත අරන් ඔයා බලන්න ටක් ගාලා හොඳ වෙන්නේ. අයිය අපි ඒ concept එකයි අපි අපේ ආයෝජන වලට අපි ඉන්වෙස්ට් වලට විතරක් අපි ඒක යූස් කරන්නේ නැත්තේ. අපිට ඒ concept එක අපිට යූස් කරලා අපිට පට්ට විදියට මනස නිදහසේ ඔයාට දියුණු වෙන්න පුළුවන්. මම කතා කරන්නේ මේ ඔයාට hiring expert concept එක ඔයගලන් ජීවිතේ හැම දෙයකටම පාවිච්චි කරන. ඉගෙන ගන්න දේ දැන් හැම දෙයකටම පාවිච්චි කරලා හැබැයි ආයෝජන විතරක් ඒ concept එක පාවිච්චි කරන්නේ. ඒක අතල්ලා දානවා. මම දන්නේ මේ ලංකා මිනිස්සුන් ඒ වගේ දෙයක් කරන්න කියලා. මොකද එච්චර ලොකු opportunity එකක් තියාගෙන ඒ දේ ගණන් ගන්නවත් නෑ. ඇත්තටම දිනු වෙන්න ඕනේ කිය හිතේ හිටියට ඒ concept එක තාම පාවිච්චි කරන්න ගන්න නැහැ ලංකා මිනිස්සු. පිටරට මිනිස්සු නම් ඒක ඕන තරම් ඒ concept එක use කරලා match එකක් ගහද්දි ලංකාවේ අපි තාම එක තැනක ඉන්නේ. අපි දැන් කිව්ව hiring an expert concept එකෙන් හරියට මොකද්ද කියන්නේ? unit trust එකට කියන්නේ ඒ වගේ උදාහරණයක්. unit trust එකේ වෙන්නේ ඔයා කොටස් වෙනද පොළ ගැන bonds ගැන කිසිම ආයෝජන ගැන දැනුමක් නැත්තම් ඒකට පොඩි fee එකක් දීලා ඒ ආයෝජන අපිට ගන්න එක. ඉතින් අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා අපිට බෙහෙත් ඕන නම් අපි ડોක්ටර්ට සල්ලි දීලානේ බෙහෙත් ගන්න ඕනේ. අපිට ඒක අපේ ආයෝජන අපිට ඕන දේ. ඒ වගේ තමයි අපිට සල්ලි මවන්න නම් අපි සල්ලි පොඩ්ඩක් දීලා සල්ලි ගොඩක් මවන්න පුළුවන්. අන්න ඒක තමයි hiring an expert concept එක කියන්නේ. දැන් ඔයා දන්නවනේ මොකද්ද ඒ concept එක කියලා? දැන් බලමු අපි වගේ hiring an expert කරන හොඳම company එකක් තෝරගන්නේ කොහොමද කියලා. ඒකට තියෙනවා වර්ග දෙක තුනක් තියෙනවා. එයාට ඒ කියන්නේ තුන හතරම ගැලපුණොත් තමයි ඔයාට ඒක ලේසි. ෆස්ට් පළවෙනි එක වෙන්න ඕනේ ඔයාට ඒක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕනේ. ඔයාට ඒක ඊසි වෙන්න ඕනේ. මොකද මුකුත් කරන්න බෑනේ ලේසි පහසුයි නැත්තම්. ඔයාට ලේසි පහසුවත් එක්ක ඒජන්ට් එකවත් එක්ක නිතරම කතා කරන්න පුළුවන්. ඒ මේ කම්පැනි එකක් හොයාගන්න නම් ඔයාට ඒක මාරම ලේසි. දෙක බලන්න ඕනේ. එයාලා රිවර්ඩ් දිනලා තියනවද? ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට් ස්ට්‍රැටජිස් මොනවාද? එයාලා කොහොමද මේව කරලා තියෙන්නේ? බ්ලා බ්ලා A to Z ඔයා ඒ කම්පැනි ගැන රිසර්ච් එකක් කරන්න ඕනේ. තව තියෙන ඒ රිසර්ච් කරලා විතරම මදිනේ. ඔයා බලන්න ඕනේ ඒ ටීම් එකේ ඉන්න ඩිරෙක්ටර් ටීම් එක, ඊට පස්සේ මැනේජ්මන්ට් ටීම් එක, ඔයා කතා කරන ඒජන්ට් කොහොමද කතා කරන්නේ? ඔයාට මොනවාද ඒගොල්ලන් දෙන විස්තර? ඒ A to Z ඒ සේරම ඔයාට දැනගන්න පුළුවන් නම් ඔයා මං හිතන්නේ යුනිට් ට්‍රස්ට් එකෙන් 70ක් විතර ඔයා දැන් දන්නවා. මොකද ඔයාට ලොකු දැනුමක් ඕනේ නැහනේ. ඔයා දැනගන්නවට පොඩි දේවල් ටික ඔයා දැනගත්තා නම් හොඳටම ඇති යුනිට් ට්‍රස්ට් එක ඉන්වෙස්ට් කරලා සල්ලි මවන්න. ඔන්න ඕක තමයි hiring an expert එකේ බේසික්ම කතාව. දැන් හිතන්නකෝ දැන් ඔයාට ඒ ටික දැන් ඔයා දන්නවා. දැන් ඔයාට තියෙන්නේ සල්ලි මවන්න. දැන් ඔයා බලන්න ඕනේ ඒ කම්පැනි ඔයාට ඕනේ. දැන් හිතමු ඔයා ෂෙයා මාකට් එක ගැන ඔයාට ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඔයාට එහෙම නැත්නම් මනි මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඔයාට නැත්නම් ෆික්ස් ඉන්කම් එකේ ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා ඔයාට හිතෙනවා නම් ඒ ගැන ඒජන්ට් කෙනෙක්ව කතා කරලා ඔයාට ඕන විදිය ඔයාට කියන්න. ඊට පස්සේ ඔයාට සජෙස්ට් කරයි මේ විදිහට යන් අපි මේ විදිහට යන් කියලා. ඔයාගේ තියෙන සල්ලි සම්පූර්ණ සේරම එකපාරම කොටස් වලට වලට දාන්න ඕනේ කියන මේක නෑනේ. ඔයාට ඒක මනි මාකට් එකට භාගයක් දාන්න පුළුවන්. ස්ටොක් මාකට් එකට ෆික්ස් ඉන්කම් වලට භාගයක් අන්න එහෙම බ්ලා බ්ලා ඔයාට බෙදලා දාන්න පුළුවන්. අන්නේ ඔයාට ඕන විදිය හරියටම දැනගන්න පුළුවන්. ඔයා කතා කරන කම්පැනියත් එක්ක කතා කරලා ඒජන්ට් එක්ක ඔයා කතා කරලා ඔයාගේ සල්ලි හරි තැන් වල ආයෝජනය කරාන ඔයාට පාඩුවේ ඉන්න පුළුවන්. ඔයාගේ අතරට සල්ලි මැවෙනවා. ඔයාගේ බැංක් එක ඔයා හිතන්නේ නැති වෙලාවට සල්ලි පිරෙනවට. ඉතින් අය අපි hiring an expert concept එක ආයෝජනෙත් අපි අදීන ඒක අපි use කරමු. මොකද අපේ අනිත් හැමදේම අපි ඒක use කරනවා නම් අය මේකට ආයෝජන විතරක් use කරන්නේ නැද්ද? අපිට ඕනම දේ වෙලා මුළු ලෝකෙම අපිට ජීවත් වෙන්න ඕන සල්ලි මවන ඒ concept එක අපි අපේ ජීවිතේට යොදා ගමු.